Hi, good morning. ගෙවුණු පහුගිය සතියම අහස අපි එක්ක තරහ වෙලාද මන්දා. ඉර පේන තෙක් මානෙකවත් නෑ. ඉතින් කොහේ ඉර පායන්න දානේ. ඉර නැගෙන්නත් කලින්ම වැස්ස. ඒ මදිවට ඉර බැහැලා හෝරා කීපයක්ම යනකම් තදම තද වැස්ස. තද අව්වට වේලිච්ච ඇඳුමක සුවඳ මට නම් දැන් අමතක වෙලාද මන්දා. දන්නවද පහුගිය දවස් ටිකේම පරිසරයේ තිබුණේ තෙත ගතියම විතරයි. ඒ වුණාට අද නම් උදේ පාන්දර හරි ලස්සනට වෙනද විදිහටම ඉර පායලා. අද සැප්තැම්බර් මාසේ 27 වෙනි සෙනසුරාදා. මේ සාමකාමීව හරිම ලස්සනට ගෙවුණු මගේ උදෑසනක්. අද නම් නැගිටිනකොට උදේ 8ත් පහුවෙලා. තව ටිකක් ඇඳේ ඉන්නවද? එහෙමත් නැත්නම් නැගිටලා දවස පටන් ගන්නවද කියලා ඒ මොහොතේත් මම ගමන් 100ක් විතර හිතන්නේ නැති. මොකද වැඩ කරන සතියක සතිය අන්තය කියන්නෙම මට නම් දිව්‍යමය ඖෂධයක්. කොහොම හරි සිතුවිලිත් එක්ක සටන් කරලා මම නැගිටපු ගමම්ම කළේ පොඩක් එළියට බැහැලා නිදහසේ දත් ටික මැදපු එක. මොකද මේ අද තියෙන පරිසරය පහුගිය සතිය පුරාවටම මට දකින්න හම්බ වුණේ නෑනේ. ඒකට වග කියන්න ඕනේ පහුගිය ටිකේම ඇද හැලුණු මොර සූරන වැස්ස. ඉතින් සතිය අන්තය කියන්නෙම මං සුකුරුත්තම් කරන මං මට ආදරය කරන දවස්නේ. දන්නවද මං දැන් ටික කාලෙක ඉඳන් අමුමාමු කම්මැලි මනුස්සයෙක් වෙලා. පහුගිය දවසක මං ගැනම කල්පනා කරනකොට ඒක මට හරියටම තේරුණා. ඉතින් ඊයේ රෑ මට හිතුණා ආයෙමත් ලයිෆ් ඉම්ප්‍රූව්මන්ට් චැලෙන්ජ් එකකින් මං මාවම ආයෙ අප් කරගන්නවා කියලා. මොකද දන්නවද මේ ගෙවිලා යන්නේ ජීවිතේ ලස්සනම දවස්. ඉතින් කම්මැලිකම නිසා මේ ලස්සන දවස් මිස් වුණොත් ආයේ දවස් අපිට ගන්න බැහැනේ. කවදා හරි දවසක අපිට දුක හිතෙයි. අනේ කාලේ දේ කරා නම් කියලා. අනේක නිසා තමයි මං හිතුවේ මගේ ජීවිතේ ආපහු මම අප් කරගන්නවා කියලා. ඉතින් බලන්නකෝ මං කොච්චර කම්මැලියෙක් වෙලාද කියලා. මගේ ටේබල් එකේ හැටි දැක්කහම ඔයාලට ඒක තේරෙයි. ඉතින් පළවෙනි වැඩේ විදිහට මං අද කරන්න පටන් ගත්තේ මෙන්න මේ සබ්බ සකලමනාව ඔක්කොම අයින් කරලා ටේබල් එක පොඩ්ඩක් විතර පිළිවෙලට තියාගන්නවා කියලා.
හීන හිත බැන්ද කිරිකෝඩු කාලේ එක හීනයක් ගාව මම නැවතිලා දරුවා කිතිලි හින්දි පොඩි ඇස් ඔයාගේ බෑදැන් කියාගන්න හිත ගොළු වෙලා දැනගත්තදා ඇත්ත වෙන්වී කියා දෙන්න හැමදාම විඳවන්න මා මෙහි තියා නොකියාම ඉන්නම් මගේ ප්‍රාර්ථනාවන් මිතුදම හොඳයි අහිමි වෙනවට වඩා finally yes I did. ඔව් මං ඒක කරා. ඔන්න ඉතින් මම ටේබල් එක මෙන්න මේ විදිහට චුට්ටක් විතර අස් කරගත්තා. කෙනෙක්ට බලන්න ආස හිතෙන විදිහට මෙන්න මේ විදිහට ෂේප්මන්ට් එකක් මම දාගත්තා. ඉතින් ඊට පස්සේ පහුගිය සතියෙම වැස්ස නිසා ඇත්තටම වතුර බොන්න පුංචිම කම්මැලිකමක් නෙමෙයි තිබුණේ ලොකු කම්මැලිකමක්. වතුර නම් පහුගිය දවස්වල නොබීපු තරම්. ඉතින් ඒක නිසා මට හිතුණා අද චුටක් වතුර වැඩිපුර බොන්න ඕනේ කියලා. හිතුනේ නැතිවද වෙන හිතක පැටලිලා ඔබ ආයෙනවද මම තාම හිත ජීවිතේ කෙවනවා පිළිගන්න සිත තවමත් දුක් දුන්නේ ඔයයි කියා මතු සසරේ මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නද? ඔයාට එක වැඩක් එක දිගට කොච්චර කාලයක් කරන්න පුළුවන්ද? ඒ ප්‍රශ්නේ මගෙන් ඇහුවොත් මට නම් උපරිම සතියයි. ඒ සතියත් ඒ වැඩේ කරන්න මම කන්නේ පුදුම කට්ටක්. දන්නවද? ජර්නල් මම අන්තිමටම කරලා තියෙන්නේ අගෝස්තු මාසේ 5 වෙනිදා. එදායින් පස්සේ ජර්නල් එකකට මං අතවත් තියලා නැහැ. හැබැයි මට හිතුණා අද ඉඳන් ආපහු ඒක පටන් ගන්න ඕනේ කියලා. මොකද මේ දේවල් අපේ ජීවිතේ ඉස්සරහට අරගෙන යන්න ගොඩාක් වැදගත් වෙනවා. ජර්නලින් වලින් ඇත්තටම මම රිසල්ට් එකක් ලබලා තියෙනවා. පහුගිය කාලය කම්මැලිකමෙන් ගෙවිලා ගියපු නිසා මට මේක මග ඇරුණට කාලයක් තිබුණා මම එක දිගටම ජර්නලින් කරපු. ඇත්තටම මේ කාලේ මට හොඳ රිසල්ට් එකක් තිබුණා. ඒ වගේම තමයි බ්‍රේක්අප් එකෙන් පස්සේ මම මාව ඇනලයිස් කරගත්තේ මෙන්න මේ ජර්නල් එක හරහා. ඉතින් ජර්නල් එක කියන්නේ ඇත්තටම දියුණු වෙන මනුස්සයෙකුට ලොකු තෝතැන්නක්. ඉතින් අපි ආයෙමත් ජර්නල් එක මෙන්න මේ විදිහට පටන් ගමු.
ගෙවිලා ගියපු කම්මැලි දවස් ටික අතපසු කරලා මට හිතුණා ආපහු අලුතෙන් දෙයක් පටන් ගන්න ඕනේ කියලා. ඒක නිසා මම තීරණය කරා මගේ ජීවිතය මමම ඉම්ප්‍රූව් කරගන්න දවස් 15ක චැලෙන්ජ් එකක් කරන්න. ඉතින් ඊළඟ දවස් 15 මං අනිවාර්යෙන්ම ඔයගොල්ලන්ට වීඩියෝ අරගෙන එන්නම් මම කොහොමද මේ චැලෙන්ජ් එක කරන්න කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම චැලෙන්ජ් එකට රූල්ස් දාගත්තේ. එහෙනම් හෙට ඉඳන් අලුත් vlogs 15කින් මේ චැලෙන්ජ් එක ගැන ඔයාලත් එක්ක මම කතා කරන්නම්. ඒ චැලෙන්ජ් එක කොහොමද මගේ ලයිෆ් එක ඉම්ප්‍රූව් කළේ කියලා. ඉතින් එහෙනම් අදට ගිහින් එන්න. ලයිෆ් ඉම්ප්‍රූව්මන්ට් චැලෙන්ජ් එකේ දවස් 15න් අපි හම්බ වෙමු. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න. ගිහින් එන්නම්. ආන් හිටියටයි බලන් හිටියටයි ගොඩම ගොඩාරියක් ආදරේ.